ගොඩක් අය මගෙන් අහනවා මාව පොහොසතෙක් කරන්න පුළුවන් ආයෝජන මොනවද කියලා. ඇත්තම කිව්වොත් ඒක හොඳ ප්‍රශ්නයක්. හැබැයි අතිශය පොහොසත් මිනිස්සු ඊළඟ ස්ටොක් එක, දේපල, එහෙම නැත්නම් මියුචුවල් ෆන්ඩ් එක මිලදී ගන්න අපිත් එක්ක පොලිමේ ඉන්නේ නැහැ. ඕන් ඉන්නේ අනෙක් පැත්තේ. ඒ කියන්නේ අපි වගේ අයට පස්සේ කාලෙකද මිලදී ගන්න ආරාධනා කරන ආයෝජනයන් නිර්මාණය කරන පැත්තේ. Rich Dad's Guide to Investing පොතෙන් බහුතරයක් දෙනා කවදාවත් තේරුම් නොගන්න පාඩමත් ඒකයි කියලා මට හිතෙනවා. ඒ නිසා ඇත්තම ප්‍රශ්නය මම මොනවද මිලදී ගන්න ඕනි කියන එක නෙවෙයි. ඇත්තම ප්‍රශ්නය තමයි මම මොන වගේ ආයෝජකයෙක් බවට පත් වෙමින්ද ඉන්නේ කියන එක සහ ඒ තත්වයට පත් වෙන්න ඇත්තටම මොන වගේ කැපකිරීමක් කරන්න වෙනවද කියන එක. අද අපි බලමු මේ ප්‍රශ්නවලට උත්තර. මම ඉන්වෙස්ටර් wannabe. සියල්ල වෙනස් කරන ප්‍රශ්නය. මමත් මුලින්ම ආයෝජන ගැන හිතනකොට මගේ හිතට ආපු පළවෙනි ප්‍රශ්නය තමයි මම ආයෝජනය කරන්න ඕනේ මොනවයිද කියන එක. කොටස් වෙළඳපොළකද, දීපලකද, ව්‍යාපාරයකද, නැත්නම් අරමුදලකද? හැබැයි රිච් ඩෑඩ් මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ගයකට හරවනවා. ඔහු ආරම්භ කරන්නේ ආයෝජනයෙන් නෙවෙයි. ඔහු ආරම්භ කරන්නේ ආයෝජකයාගෙන්. ඔහු ඇත්තටම අහන්නේ ඔයා මොන වගේ ආයෝජකයෙක් වෙන්නද කැමති කියන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය දිරව ගන්න ටිකක් අමාරුයි. මොකද ඒකෙන් සම්පූර්ණ වගකීම මටම පැවරෙන නිසා. මම මොනවද මිලදී ගන්න ඕනේ කියලා ඇහුවොත් මට පුළුවන් වෙළඳපොළට, තැරැව්කරුවෙකුට, එහෙම නැත්නම් වෙලාව වැරදුණු එකට වැරද්ද පටවන්න. හැබැයි මම මොන වගේ ආයෝජකෙක් බවටද පත්වෙමින් ඉන්නේ කියලා ඇහුවොත් මට සිද්ධ වෙනවා මගේම දැනුම, අත්දැකීම් සහ මට තියෙන පාලනය දිහා හැරිලා බලන්න. ඒ නිසා මේ ගමන හුදෙක් දුප්පත්කමේ ඉඳන් පොහොසත්කමට යන්නේක විතරක් නෙවෙයි. ඒක පිටස්තරයෙකුගේ ඉඳන් ඇතුළත සමාජිකයෙකු දක්වා යන ගමනක්. මිලදී ගන්නෙකුගේ ඉඳන් නිර්මාණකරුවෙකු දක්වා යන ගමනක්. ඒක මට මෙන්න මේ ප්‍රශ්නය මගෙන් අහන්න සලස්සනවා. මම කවුරු හරි මට අවස්ථාවක් දෙනකම් ගනුදෙනුවෙන් පිටතට වෙලා බලන් ඉන්නවද? නැත්නම් මම ඒ ඇතුළත කලාපයට ළඟා වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවද? ඒකට උත්තර දීම සඳහා රිච් ඩෑඩ් ආයෝජකයන් වර්ග 5ක් හඳුන්වලා දුන්නා. වීඩියෝවේ ඊළඟ කොටස නරඹන ගමන් ඔයත් හිතන්න ඔයාටත් ඇතුළත සමාජිකයෙක් වෙන්න හොඳටම ඉඩකඩ තියෙන ව්‍යාපාර තියනවද කියලා. දැන් බලමු රිච් ඩෑඩ් කියපු ආයෝජකයෝ වර්ග 5 කවුද කියලා. ආයෝජකයන් වර්ග 5. මම දැනට ඉන්නේ කොතනද? රිච් ඩෑඩ් පැහැදිලි කරන විදියට ආයෝජකයන් වර්ග 5ක් ඉන්නවා. මේවා නිකන් නම් නෙවෙයි. දැනුම, අත්දැකීම්, පාලනය සහ අවස්ථාවන් ලැබීමේ හැකියාව මත වෙනස් වන මට්ටම් 5ක්. මුලින්ම accredited investor, පිළිගත් ආයෝජකයා. මොහු සුදුසුකම් ලබන්නේ ප්‍රධාන වශයෙන්ම තමන් සතු මුදල් නිසා, ඉහළ ආදායම්, එහෙම නැත්නම් වත්කම් නිසා. හැබැයි රිච් ඩෑඩ් අනතුරු ඇඟවීමක් කරනවා. සල්ලි තිබුණු පළියට මදි. වෛද්‍යවරු, නීතිඥයෝ, එහෙම නැත්නම් ක්‍රීඩකයෝ කොච්චර හම්බ කළත් මූල්‍ය දැනුම සහ අත්දැකීම් නැත්නම් වැරදි ගනුදෙනු වලින් සල්ලි නැති කරගන්න පුළුවන්. දෙවනුව qualified investor, සුදුසුකම්ලත් ආයෝජකයින්. මොහු විග්‍රහයන් ගැන දන්නවා. මූලික විග්‍රහයන්, එහෙම නැත්නම් fundamental analysis මගින් ව්‍යාපාරය, මූල්‍ය ප්‍රකාශන සහ ආර්ථිකය දෙස බලනවා. තාක්ෂණික විග්‍රහ, එහෙම නැත්නම් technical analysis මගින් මිල වෙනස් වීම, සැපයුම් ඉල්ලුම සහ වෙළඳපොළ හැඟීම් දෙස බලනවා. මේ දෙකම නොදන්න කෙනා නිකම්ම නඩයට එකතු වෙනවා. ඉතිහාසයේ ටියුලිප් මේනියා, එහෙම නැත්නම් 1929 මූල්‍ය කඩාවැටීම් වගේ දේවල් පෙන්නලා දෙන්නේ දැනුම වෙනුවට හැඟීම් වලට ඉඩ දීලා කලබල වුණොත් කොතරම් භයානක විපතක් වෙන්න පුළුවන්ද කියලා. තෙවනුව sophisticated investor, සංකීර්ණ ආයෝජකයා. මොහු ආයෝජන ගැන විතරක් නෙවෙයි, බදු නීති, සමාගම් නීති ගැනත් දන්නවා. සාමාන්‍ය ආයෝජකෙක් මට කොච්චර ලැබෙයිද කියලා අහද්දි මොහු අහන්නේ මේ ගනුදෙනුව හැඩගස්වා තියෙන්නේ කොහොමද කියලා. හතරවෙනුව inside investor, ඇතුළත ආයෝජකයා. මොහු අයිතිකරුවෙක්, නිර්මාතෘවරයෙක් හෝ අධ්‍යක්ෂකවරයෙක් ලෙස ගනුදෙනුවේ පාලනයට වඩාත්ම සමීපයි. මොහු එන්ජිම දිහා පිටතිනම් බලන්නේ නැහැ. ඉන්නේ
එන්ජිම ඇතුළෙමයි. අවසාන වශයෙන් අල්ටිමේට් ඉන්වෙස්ටර් පරම ආයෝජකයා. අන් අයට කොටස් මිලදී ගැනීමට හිතන තරම් වටින ව්‍යාපාරයක් නිර්මාණය කරන්නේ මොවුන්. බිල් ගේට්ස් පස්සේ කාලෙක මයික්‍රොසොෆ්ට් කොටස් මිලදී ගත්තේ නැහැ. ඔහු කළේ අන් අයට හිමි කරගන්න ආස හිතන වත්කම නිර්මාණය කිරීම. ඔයා දැන් හිතනව වෙන්න පුළුවන් මම තවම පොහොසත් නැත්තම් මම පටන් ගන්න ඕන කොතනින්ද කියලා. රිච් ඩෑඩ්ගේ උත්තරය හිතාගන්නවත් බැරි එකක්. හෙමින් පටන් ගන්න. හැබැයි මේක බහුතරයක් දෙනා හිතන විදියට නම් නෙවෙයි. රිච් ඩෑඩ්ගේ ක්‍රමය හෙමින් පොහොසත් වෙමු. හෙමින් පොහොසත් වෙන්න කිව්වම හැමෝම හිතන්නේ ටික ටික ඉතුරු කළා දශක ගණනාවක් බලන් ඉඳලා වෙළඳ පොළ හොඳ වෙයි කියලා ප්‍රාර්ථනා කරක ඉන්න එක කියලා. හැබැයි රිච් ඩෑඩ්ගේ ක්‍රමය වෙනස්. ඔහුගේ අදහස තනි පුද්ගලයෙක් විදිහට රස්සාවක් කරලා බදු ගෙවලා ඉතුරු හරියෙන් ආයෝජන මිලදී ගන්න එක නෙවෙයි. ඔහුගේ අදහස ව්‍යාපාරයක් ගොඩනගලා ඒ ව්‍යාපාරය හරහා වත්කම් මිලදී ගැනීම. එක වැකියකින් මේක මට පැහැදිලි වුණා. රිච් ඩෑඩ් මිල අධික මුහුදු වෙරළක් අද්දර ඉඩමක් සහ ගෙයක් මිලදී ගත්තම රොබර්ට් ඇහුවා කොහොමද ඒක ගත්තේ කියලා. රිච් ඩෑඩ් කිව්වේ මට ඒක ගන්න බෑ. හැබැයි මගේ ව්‍යාපාරයට පුළුවන් කියලා. ඒ වැකිය මම ආයෝජනය දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරා. පුවර් ඩෑඩ් වත්කම් මිලදී ගත්තේ තමන්ගේ පෞද්ගලික සල්ලි වලින් බදු ගෙව්වට පස්සේ. හැබැයි රිච් ඩෑඩ්ට ඕන උනේ තමන්ගේ ව්‍යාපාරය ලවා වත්කම් මිලදී ගන්න. මේක නීති කඩන එකක් නෙවෙයි. නීති ව්‍යුහයන් සහ පාලනය ගැන නිවැරදි වටහා ගැනීමක්. සාමාන්‍ය කෙනෙක් කරන්නේ ආදායම උපයලා බදු ගෙවලා වියදම් පියවලා ඉතුරු වෙන දේ ආයෝජනය කරන එක. හැබැයි ව්‍යාපාරිකයෙක් කරන්නේ පද්ධතියක් හදලා ඒ හරහා ආදායම් උපයලා ව්‍යාපාරය හරහාම වත්කම් මිලදී ගන්න එක. වෙනස තියෙන්නේ ආදායමේ නෙවෙයි ව්‍යුහයේ. හැබැයි මේ දේ කරන්න ඔයා දැනට කරන රස්සාවෙන් අයින් වෙන්න ඕනේ නැහැ. හැබැයි රස්සාව දිහා බලන කෝණය වෙනස් කරගන්න වෙනවා. මොකද්ද මේ කියන්නේ? රස්සාව කරන්න හැබැයි සල්ලි වලටම විතරක් වැඩ කරන්න එපා. රිච් ඩෑඩ් දෙන පණිවිඩය තමයි ඔයාගේ දවසේ රස්සාව කරන ගමන්ම ඔයාට පොහොසතෙක් වෙන්න පුළුවන් කියන එක. හැබැයි රිච් ඩෑඩ් ඒකෙන් අදහස් කළේ රස්සාව විතරක් කරලා වෙන කිසිම දෙයක් නොකර ධනවතෙක් වෙනකම් බලන් ඉන්න කියන එක නෙවෙයි. ඔහු අදහස් කළේ රස්සාව Tamanගේ අධ්‍යාපනයක් විදියට පාවිච්චි කරන්න කියන එක. රොබර්ට් ක්සෙරොක් සමාගමේ රස්සාවට ගියේ විකුණුම් කරණය ඉගෙන ගන්න. ඔහු ඒක තෝරගත්තේ පඩිය නිසාම නෙවෙයි. දක්ෂතාවය වර්ධනය කරගන්න බය ලැජ්ජාව ප්‍රතික්ෂේප වීම සහ අපහසුතාවලට මුහුණ දීමේ හැකියාව ඔහුට ඉගෙන ගන්න අවශ්‍ය වුණු නිසා. ව්‍යාපාරයකට සහ ආයෝජනයකට විකුණුම් කරණය සහ sannivedanaya අත්‍යවශ්‍යයි කියලා රිච් ඩෑඩ් දැනගෙන හිටියා. ඒක මම රස්සාව දෙස බලන විදිය වෙනස් කරනවා. සාමාන්‍යයෙන් මිනිස්සු අහන්නේ මේ රස්සාවෙන් කොච්චර ගෙවනවද කියලා. හැබැයි රිච් ඩෑඩ් අපව පොළඹවන්නේ මේ රස්සාවෙන් මට මොනවද ඉගෙන ගන්න පුළුවන් කියලා අහන්න. රස්සාවකින් සල්ලි ලැබෙනවා වගේම sannivedanaya, නායකත්වය, ගිණුම්කරණය සහ විනය වැනි වටිනා දේ ඉගෙන ගන්නත් පුළුවන්. ඒකම අමතර ආදායමක් සඳහා පාර්ට් ටයිම් රස්සාවක් නොකර පාර්ට් ටයිම් ව්‍යාපාරයක් ආරම්භ කරන කියලා රිච් ඩෑඩ් කිව්වා. රොබර්ට් දිරිමත් කළා. පාර්ට් ටයිම් රස්සාවකින් ලැබෙන්නේ తాවකාලික අමතර මුදලක් විතරයි. හැබැයි පාර්ට් ටයිම් ව්‍යාපාරයකින් අධ්‍යාපනය, අත්දැකීම් සහ දිගුකාලීනව විශාල මුදලක් උපය ගන්න පුළුවන්. බිල් ගේට්ස්, මයිකල් ඩෙල්, ජෙෆ් බෙසොස් වැනි අය වුණත් මුලින්ම කළේ අන් අයට වටිනාකමක් ඇති දෙයක් නිර්මාණය කරන්න පටන් ගත්තු එක. පාඩම ඔවුන්ව කොපි කරන එක නෙවෙයි, යමක් ගොඩනගන්න පටන් ගන්න එක. ඔයත් දැනටමත් යම්කිසි ව්‍යාපාරයකට අතගහලා තියෙනව නම් කෙටියෙන් අපිත් එක්ක ෂෙයා කරන්න. කමෙන්ට් එකක් දාන්න. හොඳයි. මෙහෙම යමක් ගොඩනගන්න නම් මොකද්ද ඔයා කරන්න ඕනි කියලා ඊළඟට බලමු. ව්‍යවසායකත්ව අභිප්‍රාය මිලදී ගන්නෙකුගේ සිට නිර්මාණකරුවෙකු දක්වා. රිච් ඩෑඩ් මේ ගමන අවසන් කරන්නේ සල්ලිවලට වඩා ගැඹුරු දෙයකින්. ඒ තමයි ව්‍යවසායකත්ව අභිප්‍රාය, entrepreneurial spirit. සැබෑ ආයෝජකයෙකු වීම තාක්ෂණික කරුණක් විතරක් නෙවෙයි. ඒක මානසික මෙන්ම හැඟීම් බර කරුණක්. ඒ සඳහා වැරදීම් වලින් පස්සෙත්
ඉදිරියට යන්න පුළුවන් ධෛර්ය, ක්‍රියාශීලීත්වය සහ හැකියාව අවශ්‍යයි. ක්‍රිස්ටෝෆර් කොලම්බස්ට මොහුගේ මුහුදු ගමන සඳහා ප්‍රාග්ධනය අවශ්‍ය නම් ෆර්ඩිනන්ඩ් රජ්ජුරුවෝ ඉසබෙලා රෙජිනා ඒ සඳහා මුදල් සැපයුවා. ඒක නිකම්ම ගවේෂණයක් විතරක් නෙවෙයි. ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අරමුදල් සැපියූ ව්‍යාපාරයක්. ව්‍යවසායකයා සහ ආයෝජකයා අතර තියෙන සංනිවේදනය එයින් පැහැදිලි වෙනවා. ව්‍යවසායකයන්ට ආයෝජකයන්ව අවශ්‍යයි වගේම ආයෝජකයන්ට ව්‍යවසායකයන්වත් අවශ්‍යයි. හැබැයි ගොඩක් අය හොඳ අදහසක් තිබුණත් ඔවුන් කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔවුන් කියවනවා, හීන දකිනවා. හැබැයි පටන් ගන්නෙ නැහැ. සමහරුන් බය නිසාත්, සමහරු විවේචන නිසාත් නවතිනවා. සමහරු පළමු පරාජයෙන්ම අතහරිනවා. ව්‍යවසායකත්ව අභිප්‍රාය වැදගත් වෙන්නේ අන්න ඒ නිසයි. නිකම්ම තියෙන අදහසක් වත්කමක් වෙන්නේ නැහැ. අදහසක් වත්කමක් වෙන්නේ කවුරු හරි ඒවට ව්‍යුහයක් ගොඩනැගුවොත් විතරයි. ඒ කියන්නේ ව්‍යාපාරයක්, පද්ධතියක්, කණ්ඩායමක්, නිෂ්පාදනයක්, නීතිමය ආයතනයක්, එහෙම නැත්නම් ආදායම් උපයන ක්‍රමයක් හැදුවොත් විතරයි. සාමාන්‍ය ආයෝජකයා පිටතට වෙලා බලන් ඉන්නවා. ඉන්සයිඩ් ඉන්වෙස්ටර් පාලනයට සමීප වෙනවා. අල්ටිමේට් ඉන්වෙස්ටර් වත්කම් නිර්මාණය කරනවා. ඉතින් ඔයා අවංකවම ඔයාගෙන් අහන්න ඕනේ මම තවමත් කරන්නේ ඊළඟට ගන්න දෙයක් හොයන එක විතරද නැත්නම් වටිනා යමක් ගොඩනගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එකද කියලා. ප්‍රායෝගික මාර්ගෝපදේශනය. අද සිට මට කළ හැක්කේ කුමක්ද? ඔන්න එහෙනම් අද ඉඳම් ඔයාට කරන්න පුළුවන් දේවල් කීපයක් මම විස්තර කරලා දෙන්නම්. මුලින්ම ඔයා දැනට ඉන්න ආයෝජක මට්ටම හඳුනා ගන්න. ඔයා කරන්නේ නිකම්ම දෙන දෙයක් මිලදී ගන්න එක විතරද? සල්ලි ගැන විතරද හිතන්නේ? ආයෝජන විශ්ලේෂණය කරන්න ඉගෙන ගන්නවද? බදු සහ සමාගම් නීති අධ්‍යයනය කරනවද? පාලනයට සමීප වෙනවද? නැත්නම් අනාගතයේදී අන් අයට මිලදී ගත හැකි වත්කම් නිර්මාණය කරන්න ඉගෙන ගන්නවද? දෙවෙනුව ප්‍රශ්නය වෙනස් කරන්න. මම මොනවද මිලදී ගන්න ඕනේ කියලා අහන එක නවත්තලා හොඳ ආයෝජකයෙක් වෙන්න මම ඉගෙන ගත යුත්තේ මොනවද කියලා අහන්න. මොකද ආයෝජනයට වඩා ආයෝජකයා වැදගත් වෙන්න පුළුවන් නිසා. තුන්වෙනුව පාලනය ගැන ඉගෙන ගන්න. ආදායම, වියදම, කළමනාකරණය, ව්‍යුහය සහ අවදානම මත ඔයාට තියෙන පාලනය කෙතරම්ද? රිච් ඩෑඩ්ගේ පණිවිඩය පැහැදිලි. අවදානම් එහෙම නැත්නම් රිස්ක් එක කියන්නේ පාලනයක් සහ මූල්‍ය අධ්‍යාපනයක් නැතිකම වෙන්න පුළුවන්. හතරවෙනුව රස්සාව පාසලක් කරගන්න. සල්ලි වලටම විතරක් වැඩ කරන්න එපා. විකුණුම්කරණය, sannivedanaය, නායකත්වය, පද්ධති සහ මූල්‍ය විනය වැනි දක්ෂතා දියුණු කරගන්න එය පාවිච්චි කරන්න. පස්වෙනුව පොඩියට යමක් ගොඩනගන්න පටන් ගන්න. පාරිභෝගිකයන් පිරිවැය, වටිනාකම සහ මුදල් ප්‍රවාහ ගැන ඉගෙන ගන්න පුළුවන් කුඩා ව්‍යාපාරයක්, ප්‍රොජෙක්ට් එකක්, එහෙම නැත්නම් කුසලතා මත පදනම් වූ ආදායම් මාර්ගයක් ආරම්භන්න. 6 වෙනුව ව්‍යවසායකත්ව අභිප්‍රාය ආරක්ෂා කරගන්න. මිනිස්සු ඔයාට ඕක කරන්න බැහැ කියාවි. ඔයා පරදින්න පුළුවන්. පරක්කුයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ගමන පටන් ගන්නේ ඔයා දොරෙන් පිටත බලන් ඉන්න එක නැවැත්වූ දවසට. බහුතරයක් දෙනා කරන්නේ තමන්ව පොහොසත් කරන ආයෝජනයක් මිලදී ගන්න හදන එක. හැබැයි පොහොසතුන් කරන්නේ අන් අය මිලදී ගන්න ආයෝජන නිර්මාණය කරන එක. සමහර විට ඔයා කරන ලොකුම ආයෝජනය ඔයා පත්වෙමින් ඉන්න ආයෝජකයා වෙන්න පුළුවන්. මම ඉන්වෙස්ටර් වොනබි. ඔයාට ජය.